කොහොමද ඔයාට විශ්ව ආකර්ෂණ නීතිය හා සම්බන්ධ විශේෂ වීඩියෝ මාලාවේ දෙවන වීඩියෝ එකත් එක්ක තමයි ඔයා මේ විදියට එකතු වෙලා ඉන්නේ. මගේ කලින් වීඩියෝ බලලා ඔයාගේ මනස ක්‍රියාත්මක වෙන විදිය හරියටම තේරුම් ගත්ත කෙනෙක් විදියට ඔයා දන්නවා ඔයාගේ උඩුසිත පාලනය වෙන මූලික සාධකය මොකක්ද කියලා. ඔයා හිතන දේවල් ඔයාගේ සිතුවිලි වලට පුළුවන් ඔයාගේ ජීවිතයට ලොකු බලපෑමක් කරන්න. මේ යුනිවර්ස් එක එහෙම නැත්නම් මේ විශ්වය ඔයාටයි මටයි වාසියට තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඔයා රෝස පැලයක් හිටෙව්වත් ඔයාට රෝස මල් ලැබෙනවා. ඔයා බෝගන්විලා පැලයක් හැදුවොත් ඔයාට බෝගන්විලා මල් ලැබෙනවා. ඔයාගේ වත්තේ ඔයා මොකුත්ම හදන්න නැතුව තිබ්බොත් ඔයාට මොකුත්ම ලැබෙන්නේ නැතුව තියෙයිද? නෑ, වල් පැල එනවා. ඒ වගේ තමයි ඔයාගේ මනස. ඔයා ඔයාගේ මනසට මොටිවේෂනල්, පොසිටිව්, ඉන්ස්පයිරේෂනල්, එඩියුකේෂනල් දේවල් පිරෙව්වේ නැත්තම් ඒ කියන්නේ ඔයා ඔයාගේ මනසට ධනාත්මක දේවල් දාන්නේ නැත්තම් ඔයාගේ මනසේ තුවල් පැල හැදෙනවා. මට අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. මට වාහනයක් ගන්න ඕනේ. සාර්ථක වෙන්න ඕනේ. මගේ ව්‍යාපාරයේ සේල්ස් වැඩි කරගන්න ඕනේ. මෙන්න මේ විදිහේ මේ හැම සිතුවිල්ලක්ම ভাইබ්‍රේෂන් එකක්, ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. අර ටීවී channel වලට, රේඩියෝ වලට වෙන වෙනම ෆ්‍රීකවන්සි තියෙන්නේ. ඔයා කෝල් එකක් ගනිද්දී ඒ ෆ්‍රීකවන්සි සමාන නම්බර එක රින් වෙනවා වගේ සිතුවිලි වලටත් ෆ්‍රීකවන්සි තියෙනවා. මේ සමාන සිතුවිලි තමයි ඔයා ආකර්ෂණය කරගන්නේ. කියමනක් තියෙනවා සිතුවිලි තමයි දේවල් බවට පත්වෙන්නේ කියලා. මට ඒක කරන්න බෑ. මට වාසනාව නැහැ. ඒක මට අදාළ දෙයක් නෙවෙයි. මේ වගේ දේවල් නම් ඔයා කියන්නේ. මේව නම් ඔයාගේ සිතුවිලි වල තියෙන්නේ. ඔයාගේ යටිසිත වැඩේ පටන් ගන්නවා. හරි, ඔයාට ඒකනේ ඕනේ. මං ඔයාට ඒක ඇට්‍රැක්ට් කරලා දෙන්නම්. මං ඔයාට ආකර්ෂණය කරලා දෙන්නම් මේ දේවල්. ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඒකනම් ඒකට සමාන ভাইබ්‍රේෂන් එකක් මං ආකර්ෂණය කරලා දෙන්නම්. මෙන්න මේ විදියට තමයි ඔයාගේ යටිසිත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොනවද මේ ඉමෝෂන්ස් සහ ෆීලිංගස් කියන්නේ? The Secret ආකර්ෂණ නීතිය හා සම්බන්ධ මේ බලවත් පොතේ තියෙනවා ඔයාගේ සිතුවිලි වලින් ඔයා හිතන්නේ මොනවද, ඔයාගේ සිතුවිලි මොනවද කියලා ඔයාට ෆීඩ්බැක් එකක් විදියට දෙන ගිෆ්ට් එකක් තමයි මේ ඉමෝෂන්ස් කියලා කියන්නේ. මේ පොතට අනුව මේ ඉමෝෂන්ස් ಜಾති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පොසිටිව් ඉමෝෂන්ස්. දෙවෙනි එක තමයි නෙගටිව් ඉමෝෂන්ස්. කෝපය, තරහව, අසතුට, දුක කියන මේ ඔක්කොම නෙගටිව් ඉමෝෂන්ස්. ඒ කියන්නේ ඒ දේවල් ඔයාගේ ජීවිතේට ඍණාත්මක බලපෑමක් ඇති කරන දේවල්. කොයි වගේ වෙලාවටද ඔයාට නෙගටිව් ඉමෝෂන්ස් එන්නේ? ඔයාගේ ගෝල් එකට, ඔයාට යන්න ඕනේ තැනට, ඔයාගේ ඩිසයර් එකට ගැලපෙන්නේ නැති දේවල් ජීවිතේ සිද්ධ වෙනකොට ඒක තේරුම් කරන ෆීඩ්බැක් එකක් විදියට තමයි නෙගටිව් ඉමෝෂන්ස් ඔයාට එන්නේ. The Secret පොතේ පියවර 3ක ක්‍රියාවලියක් පැහැදිලි කරනවා මේ law of attraction සම්බන්ධව. ඇලඩින්ගේ පුදුම පහන ගන්නකො. ඒ පහනෙන් එළියට එන ආත්මය, ඒ ආත්මය එළියට ගත්ත කෙනාට මොනවද කියන්නේ? Your commander is my wish. ඔයා සිතන පතන දේ මම ඔයාට ලබා දෙනවා. එයාගේ වැඩේ එච්චරයි. ඒ වගේම මේ 3 step process එකේ පළවෙනි step එක මොකක්ද? මේ ක්‍රියාවලියේ පියවර 3 මොනවද? දැන් අපි බලමු. පළවෙනි පියවර තමයි ask. ඔයාට ඕන දේ අහන්න. අහන්න කියන්නේ ඔයාගේ වචන වලින්ම නෙවෙයි. ඔයාගේ thoughts වලින්, ඔයාගේ සිතුවිලි වලින්. ඒකත් අනාගත කාලයෙන් කියන්න එපා. කියන්න ඕනේ වර්තමාන කාලයෙන්. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ නම් මම බිස්නස් එකක් පටන් ගන්න යන්නේ කියලා කියන්න එපා. මම දැන් බිස්නස් එකක් පටන් ගත්තා. ඒ විදියට කියන්න, ඒ විදියට හිතන්න. මයික් ටයිසන් කිව්වා එයා ග්‍රේට් වෙන්න කලින් I am a greatest කියලා. වොරන් බෆට් කිව්වා එයා සාර්ථක වෙන්න කලින්
පොඩි කාලේ ඉඳන්ම මම දැනගෙන හිටියා මම සාර්ථක වෙනවා ඒ ගැන මට කිසිම සැකයක් නැහැ කියලා. ඊළඟ පියවර තමයි ආන්සර්. දැන් මේ පොතේ කියවෙන විදියට මේ දෙවෙනි ස්ටෙප් එක ඔයා කරන්න ඕනේ ස්ටෙප් එකක් නෙවෙයි. ඒක යුනිවර්ස් එක විසින්ම විශ්වය විසින්ම ඔයාට කරලා දෙන ස්ටෙප් එකක්. පළවෙනි ආස්ක් එක ඔයා හරියට කරොත් දෙවෙනි ස්ටෙප් එක ගැන ඔයා බය වෙන්න එපා. ඒක ඔයාගේ වටේ තියෙන දේවල් රීඅරේන්ජ් කරලා ඔයාට ගැළපෙන විදියට ඒ ආන්සර් එක ඔයාට විශ්වය විසින් ලබා දෙනවා. එතකොට ඔයාට ප්‍රශ්නයක් ඇති වෙනවනේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද කියලා. මේ පොතෙන් කියන්නේ ලෝකෙ ලොකු දේවල් වෙනස් දේවල් හිතා ගන්න බැරි දේවල් කරපු මිනිස්සු ඒක වෙන්නේ කොහොමද කියලා හිතපු මිනිස්සු නෙවෙයි. එයාලටත් ඒකට උත්තරයක් තිබ්බේ නැහැ. මේකට ලස්සන උදාහරණයක් මේ පොතේ පැහැදිලි කරනවා. මේ පොතේ කියනවා ගෝල්ස් වර්ග 3ක් තියෙනවා කියලා. පළවෙනි එක A-type goals. ඒ කියන්නේ ඔයා මේක කරන්න ඕනේ විදිය දන්නවා. උදාහරණයක් විදියට ඔයාට වාහනයක් ගන්න ඕනේ නම් ඔයාගේ ගෙදර කාට හරි වාහනයක් තියෙනවා නම් ඔයා දන්නවා වාහනයක් ගන්නෙ කොහොමද, අරන් පදින්නේ කොහොමද, ඒ ෆීලිං එක ඔයා දන්නවා. ඒක A-type goal එකක්. දෙක B-type goals. ඔයා දන්නේ නැහැ කරන්න ඕනේ විදිය. ඒත් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවා. අරයා කරලා තියෙනවා, මෙයා කරලා තියෙනවා, අල්ලපු ගෙදර කෙනා කරලා තියෙනවා. එහෙනම් මටත් කරන්න පුළුවන්, මං කරන්න පුළුවන් කියලා දන්නවා. ඒත් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. 3 C-type goals. ඔයා කරන්න ඕනේ කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි කරන්න පුළුවන් කියලා දන්නවා. උදාහරණයක් විදියට රයිට් සහෝදරයන්ට ප්ලේන් එකක් යවන්න ඕනේ කියලා විතරයි හිතේ තිබ්බේ. එලෝන් මස්ට් හඳට රොකට් එකක් යවන්න ඕනේ කියන එක විතරයි හිතේ තිබ්බේ. ලෝකේ වෙනස් කරපු මිනිස්සුන්ට තිබ්බේ C-type goals. ඒක කරන්නේ කොහොමද? මේක මෙහෙම වෙයිද? මම හිතුවට ඒක වෙයිද? මම ආස්ක් එකක් දුන්නට ඒක වෙයිද කියලා එයාලා හිතන්න ගියේ නැහැ. එයාලට ඒක කරන්න පුළුවන් කියලා දැනන් හිටිය නිසා අදාළ දේවල් එයාලට ආකර්ෂණය වුණා. තුන්වෙනි පියවර තමයි රිසීව්. මම ආස්ක් එකක් හරියට කරා. ආන්සර් එකක් හරියට වෙනවා ඇති. ඒත් මම බලාපොරොත්තු වෙන දේවල් වෙන්නේ නැහනේ. ඇයි එහෙම වෙන්නේ? මේ පොතේ කියවෙනවා ඔයාගේ ඩිසයර් එකට, ඔයාගේ ආශාවට, ඔයාගේ අරමුණු වලට මැච් වෙන්නේ නැති දෙයක් නම් ඔයා අහන්නේ. මැච් වෙන්නේ නැති දෙයක් නම් ඔයා කරන්නේ. මැච් වෙන්නේ නැති දෙයක් නම් ඔයා ඉල්ලන්න උත්සාහ කරන්නේ. මේක ඔයාට ලැබුණත් ඔයා ඒක බාර ගන්න. එහෙම නැත්නම් රිසීව් කරන්න සූදානම් නැහැ. මොකද මේක ලැබුණත් ඔයාට මැච් වෙන දෙයක් නෙවෙයිනේ ඔයා කරන්නේ. එතකොට ඔයාට ඒක නෙගටිව් ඉමෝෂන් එකක් විදියට තමයි දැනෙන්නේ. එතකොට ඔයාට දැනෙන්නේ මම ඉල්ලන දේවල් මට ලැබෙන්නේ නැහැ කියලා. ආකර්ෂණ නීතිය පිළිබඳව ඔයා දන්න නොදන්න ගොඩක් දේවල් ගැන පැහැදිලිව ඔයාව දැනුවත් කරන්න මං අරන් එන වීඩියෝ මාලාවේ තවත් එක් විශේෂ වීඩියෝ එකක් තමයි මේ. ඉතින් මේ විදියට තව ගොඩක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ හැම දෙයක්ම මේ විශේෂ වීඩියෝ මාලාව හරහා ඔයාලට කියලා දෙන්න මං ලෑස්තියි. විශ්වාස කරන්න, විශ්වය කියන්නේ ඔයා. විශ්ව ආකර්ෂණයේ යතුරු තියෙන්නේ ඔයා ළඟ. විශ්ව ආකර්ෂණය පිළිබඳව තවත් දැනුවත් වෙමින් ඔයාගේ හීන හැබෑ කරගන්න මම ඔයාට මඟ පෙන්වීමක් වෙනවා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එකේ ඊළඟ කොටසින් ඉක්මනින්ම හමු වෙමු.